අයිබෝන් සුබ දවසක් වේවා. දිනපාල සමූහ ව්‍යාපාරයෙන් ගෙන්වා බෙදා හරින ලද බලශක්ති උපකරණ කීපයක් පාරිභෝගික ඔබට හඳුන්වලා දෙන්නයි මම අද සූදානම් වන්නේ. දැන් මම ඔබට පෙන්වන්න හදන්නේ හම්හොන් බ්‍රෑන්ඩ් එකේ ඩ්‍රිල් මැෂින්. ඩ්‍රිල් මැෂින් ගත්තාම 6.5 mm 13 mm ඔබට වගෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මම දැන් කියන්න හදන්නේ හම්හොන් ඩ්‍රිල් මැෂින් එකක් කොහොමද පාවිච්චි කරන විදිය කියලා. හම්හොන් ඩ්‍රිල් එක ගත්තොත් පාවිච්චි කරන විදිය මම ඔබට පෙන්වන්නම්. මෙතන තියෙන හැන්ඩල් එකක් තියෙනවා. මේ හැන්ඩල් එක අපි ටිකක් මෙතනින් බුරුල් කරලා ඉවරලා ඉතින් මෙන්න මේ විදියට තමයි මේකට සම්බන්ධ කරගන්නේ. මොකද මේ හැන්ඩල් එක භාවිතා කරන්නේ අපිට ඉතා පහසුවෙන් අමාරුවක් නැතුව අපිට යකඩයක් විද ගන්න අවශ්‍ය නම් ලීයක් විද ගන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් කොන්ක්‍රීට් එකක් විද ගන්න අවශ්‍ය නම් මේ සෑම දෙයකදීම අපිට මේ හැන්ඩල් එක ගොඩක් උපකාර වෙනවා. අතට අපහසුයක් නැතුව මේ හැන්ඩල් එක භාවිතා කරලා අපිට බොහොම පහසුවෙන් කොන්ක්‍රීට් එකක් කළුගල් බිත්ති ලී යකඩ ඇලුමිනියම් වගේ අපිට බොහොම පහසුවෙන් විද ගැනීමේ හැකියාව තිබෙනවා. හොඳයි එහෙනම් අපි බලමු හම්හොන් මැෂින් එකක් ඉතා පහසුවෙන් අපි ඔපරේට් කරගන්නේ කොහොමද කියලා. මෙතන ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එකෙන් කරන්නේ ලී යකඩ ඇලුමිනියම් කොන්ක්‍රීට් කළුගල් බිත්ති වෙනස් කරගෙන විදින්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මෙතන ඩ්‍රිල් බිට් එක හැඩයක් පේනවා. මේ හැඩේ පැත්තට අපි ස්විච් එක දැම්මා කියන්නේ ලී යකඩ ඇලුමිනියම් අපිට බොහොම පහසුවෙන් විද ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි අපි ස්විච් එක ඉස්සරහට දැම්මොත් මෙතන මිටිය හැඩයට තියෙනවා. මිටිය හැඩයට තියෙන ස්විච් එක මිටිය හැඩයට තියෙනවා කියන්නේ කොන්ක්‍රීට් කළුගල් බිත්ති විද ගැනීමේ හැකියාව තියෙනවා. බොහොම පහසුවෙන් ඉක්මනට අපිට විද ගැනීමේ හැකියාව තියෙනවා. පව ඔන් කරන ස්විච් එකක් තියෙනවා අපිට පේනවා ඇති. මේ ස්විච් එකේ පොඩි රවුමක් වගේ හැඩයකට තියෙනවා. මේකෙන් ඇවිල්ලා ධන කියන්නේ ස්පීඩ් එක අපි වැඩි කරගන්න එක. මේ ඍණ පැත්තට කියන්නේ ස්පීඩ් එක අපි මේ ස්විච් එකෙන් අඩු කරගන්න එක. ඒ වගේම තමයි අපි ලීයක් විදගෙන යද්දි හරි හදිස්සිය හරි ඩ්‍රිල් බිට් එක හිර වුණොත් අපි රිවර්ස් එකට මේක දාලා ඉවරලා නැවත ඩ්‍රිල් බිට් එක අපිට මුදා ගන්න පුළුවන්. කිසිම අමාරුවක් ඩ්‍රිල් එකට බරක් දැනෙන්නේ නැති වෙන්න ඩ්‍රිල් බිට් එක අපිට ආපහු පහසුවෙන් ගලවා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි කොහොමද ඩ්‍රිල් බිට් එකක් මේ චක් එකට මේ සවි කරගන්නේ කොහොමද කියලා තමයි මම පෙන්වන්න හදන්නේ. ඔබට පේනවා ඇති මේ සිදුරක් තියෙනවා. මේකට මිලිමීටර් 13 භාගයේ කටුවක් අපිට මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි භාගයට වඩා අඩුව සාමාන්‍යයෙන් 13 mm 10 mm 6.5 දක්වා අපිට මේකට සවි කරගැනීමේ හැකියාව තිබෙනවා. අපි ඩ්‍රිල් බිට් එක සවි කරගන්න ප්‍රථමයෙන් අපි මේ චක් කීයක භාවිතා නොකර අපිට බොහොම පහසුවෙන් මේ චක් එක අපිට ඇඩ්ජස්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන තියෙන අපිට පේනවා ඇති මේ කට්ට කැලි තුනක් එනවා. මේකෙන් තමයි අපි ඩ්‍රිල් බිට් එක හොඳට සවි කරගන්නේ. ඩ්‍රිල් බිට් එක සවි කරගන්න ඉස්සෙල්ලා අපි ඩ්‍රිල් බිට් එකේ සයිස් එකට තමයි අපි මෙතනින් මෙන්න මෙහෙම අතින් බොහොම පහසුවෙන් කරකවල ඉවරලා අපිට මේක සවි කර ගැනීමේ හැකියාව තිබෙනවා. මොකද මේකේ භාගය කට්ට දාන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි ගොඩක් සැලකිලි යුතු කරුණක් තමයි ඔබට පේනවා ඇති මෙතන සිදුරු තුනක් තියෙනවා මේ චක් එකේ ස්ටීල් චක් එකේ සිදුරු තුනක් තියෙනවා. අපි කීයකින් මේ ඩ්‍රිල් බිට් එකක් අද කරන වෙලාවට මේ එකම සිදුරකින් අපි මේ චක් කීයකින් අරන් මේක චක් එක තද කරන්නේ. අපි මේ සිදුරු තුනටම දාලා තමයි හරියටම අපි මේ ඩ්‍රිල් බිට් එක තද කරගන්න ඕනේ. මොකද එක සිදුරකට දාලා අපි මේ ඩ්‍රිල් බිට් එක තද කරගන්නවා කියන්නේ මේ ඇතුලෙන් මේ ඩ්‍රිල් බිට් එක සම්බන්ධ වෙන අපි ඒකට සාමාන්‍යයෙන් කියනවා මේ කට්ට කෑලිව තුනක් වගේ තියෙනවා. ඒකට කියන්නේ දත් වගේ කියලා කියන දත් තුනක් කියලා. ඒකෙන් තමයි මේ ඩ්‍රිල් බිට් එක හොඳට හිර වෙන්නේ. ඒක නිසා අපි මේ සිදුරු තුනටම දාලා තමයි මේ චක්කී එකෙන් අපි හොඳටම මේක තද කරගන්නේ. ඔබට පේනවා ඇති මෙතන පොඩි කූරක් වගේ තියෙනවා. මේක ඇත්තටම කරන්නේ අපිට ඇවිල්ලා කොච්චර ප්‍රමාණයකට ජැඹුරට අපිට සිදුරු විද ගන්න අවශ්‍යද කියලා. මොකද සාමාන්‍යයෙන් අපි සෝෆා සෙට් එකකට එහෙම නැත්නම් කොන්ක්‍රීට් එකක් විදිනවා නම් අපිට රෝල් ප්ලග් එකක් දාන්න අවශ්‍ය නම් කොච්චර ප්‍රමාණයට අපිට සිදුරු විද ගන්න අවශ්‍යද කියලා මෙතනින් තමයි මේ කූරෙන් තමයි අපි ඇඩ්ජස්ට්මන්ට් එක ගන්නෙ. සාමාන්‍යයෙන් අපි ග්‍රිල් බිට් එකක් කොන්ක්‍රීට් එකක් විදගෙන යද්දි අපිට අවශ්‍ය වෙන්නේ ජැඹුර අඟල් දෙක නම් අඟල් දෙකකට ප්‍රමාණයට අපි මේක සම්බන්ධ කරලා තිබුණාම මේ බිට් එකෙන් විදගෙන යනකොට මේක බිත්තිය වැදුනා කියන්නේ අපිට හැම සිදුරක්ම අඟල් දෙක ප්‍රමාණයට විදිලා තියෙනවා කියන එක. ඒක නිසා බොහොම පහසුවෙන් අපිට හරි ප්‍රමාණයට අඟල් 1ද අඟල් 2ද අඟල් 3ද අපිට අඟල් 4 අවශ්‍යද ඒ ප්‍රමාණයට මේ කූර සම්බන්ධ කරලා අපිට එක විදිහටම සිදුරු විද ගැනීමේ හැකියාව තිබෙනවා.
අපිට අවශ්‍ය වෙන්නේ කොන්ක්‍රීට් එකක් විදින්නද, කළු ගල් විදින්නද, බිත්ති විදින්නද, ලී විදින්නද, ඇලුමිනියම් විදින්නද, යකඩ විදින්නද? මේ වැඩ ඔක්කොම පහසුවෙන් කරගන්න ඕන නම් හම් හොන් ඩ්‍රිල් එක තමයි. ඉතින් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන හම් හොන් ඩ්‍රිල් එක මිලදී ගැනීමට දිවයින පුරා ඇති අපගේ වෙළඳ නියෝජිතයන්ගෙන් හා අපගේ දිනපාල ප්‍රදර්ශනාගාරවලින් ඔබටත් මේ හම් හොන් ඩ්‍රිල් එක මිලදී ගන්න පුළුවන්. අපගේ සියලුම වැඩ ඉතා පහසුවෙන් කරගන්නවා නම් හම් හොන් ඩ්‍රිල් එක තමයි.